ෆිල්ටර් කියනවා නේද? මේ ෆිල්ටර් වල බොක්ස් අපිට ඔයාලට දෙන්නේ විවිධ කරලා. පැකින් අපි රකින් ගෙනාවාන් පස්සේ පැකින් එක කඩන්නේ ඔයාලා. නිලධාරි නැත්නම් ඔපරේටර්. මොකද ඔයාලා තමයි තාක්ෂිරු කරගන්නේ මේක ඔරිජිනල් බඩුවක් කියන එක. නැත්නම් ඔයාලා ගන්න පෙට්ටිය කියනවා කොහොමද ගන්න පරණ මෙම්බ්‍රේන්. ඔයාලා ගන්න නැහැ වොෂ් කරපු එකක් ගන්නවා. ඒකවල වොෂ් කරලා දාපු එක ගියා. ඒක ඔයාලට ප්‍රශ්නේ නෝ. ඔයාලා මෙම්බ්‍රේන් තුනක් නම් සාමාන්‍යයෙන් වතුර ලීටර් 5-15ක් දාන රස්නේ කනමාරක් යනවා ඩ්‍රොප්. ආන්ගේ ප්‍රශ්නේ අනිවාර්යෙන් නැති වෙනවා. ඒ පරණ මෙම්බ්‍රේන් වලට කතා කරලා පස්සේ කොහොමද එන්න බැස්ලක් නැති මම බලන් දෙන්නම් ගියා ඉන්නේ ඒක එයාලා දන්නවනේ ඒ වොරන්ටි මොනවා හරි දුන්නාද වොරන්ටි දෙනවා මේ එකකට වතුර ලීටර් ලක්ෂයක් යනකම් වොරන්ටියක් දෙනවා ඒ වතුර ලීටර් ලක්ෂයක් යනකම් වොරන්ටියක් දෙන්නේ ඒ කියන්නේ මේ අලුතින් එන වටින් අලු බඩු ගෙනාවත් ඒක පොඩි ඩැමේජ් එකක් රටින් අපේ ඔෆිස් වලට බඩු වෙද්දි මේවට වොරන්ටි දෙන්නේ නැහැ රටින් අපට බඩු වලට වොරන්ටි දෙන්නේ නැහැ අපි වොරන්ටියක් එක තමයි ඔයාලට මේක ඉෂුව කරන්නේ දැන් සමහරක් කියන මෙම්බ්‍රේන් පිළ ගණන් වැඩි කියලා. ඒ මෙම්බ්‍රේන් පිළ ගණන් වැඩි වෙන්නේ ඔයාලට වොරන්ටියක් දෙන්න හින්දා. ඉෂුව එකක් දෙන්න හින්දා. ඔයාලට රුපියල් 10000 වගේ වෙනසක් එනවා. නමුත් ඔයාලා ඒ 10000 පැත්තකට දාලා ඔයාලා ඊට වඩා ගානකට අඩුවෙන් කියන රුපියල් 10000 අඩුවෙන් ගන්න එක. ඔයාලා ඩැමේජ් වුණොත් මොකද කරන්නේ? රුපියල් 30000 අපි 40000 වෙන 10000 අඩුවලා මේ වොරන්ටි නැතුව 30000කට ඔයාලට දෙනවා. ඔයාලට මොනවා හරි දෙයක් වුණා. මේක ඊට පස්සේ ඩැමේජ් වුණාම මොනවා කරන්නේ? වොරන්ටි නෑ. අපරාධයක් වෙනවනේ. ඒකින්ද තමයි වොරන්ටියක් දෙන්නේ මේ වතුර ලීටර් ලක්ෂයක් ඇතුළත මොනවා හරි ඒ කියන්නේ නෙට් කරෙන්න පුළුවන් වතුර TDS එක වැඩි වෙන්න පුළුවන් ආන්ගේ ගැටලුවක් ආපු ගම මේ මෙම්බ්‍රේන් එකට මෙම්බ්‍රේන් එක කොල්ල අලුතින් දෙනවා ආන්ගේට තමයි වොරන්ටියක් දෙන්නේ එහෙම නැතුව වොරන්ටි නැතුව කිසිම දෙයක් ගන්න එපා කිසිම බඩුවක් මොකද පොඩි ගණන් නෙමෙයි මේ එකකින් අහන්න පුළුවන් ඔයාලට වතුර ලීටර් ලක්ෂ 5ක් ලක්ෂ 5ක් පිළිගන්න ලක්ෂ 5ක් තුන තුනේ ඒක එකක් ඇති. ඒක ඇන්ටි ස්පීනර් කියන එක විතරක් දුවන්නේ. ඒ ඇන්ටි ස්පීනර් එක විතරක් දුවන්නේ. අනිත් රසායන දේවල් එකතු කරන්න එපා පින්ඩ වතුරකට. ඇන්ටි ස්පීනර් එකේ දුවෙන්නේ රෝ වෝටර් වතුරකට. ඒකෙන් ඇන්ටි ස්පීනර් එකෙන් දෙන්නේ රෝ වෝටර් වතුර එක හරහා ඇවිල්ලා මේ මඩ ෆිල්ටරේ තරහා ඇවිල්ලා මේ මෙම්බ්‍රේන් වල ජරාව බැඳෙනවනේ. ඒ කියන්නේ කැල්සියම් එක අඩංගු මේ දේවල් බැඳෙනවා. ඒවා කඩලු කරගෙන එළියට යනවා. ඒක ෆිල්ටර් වතුරට එකතු වීමක් වෙන්නේ නැහැ. ඒකට මේ UV බල්බ් එකකින් මේක මොකද? මේ UV බල්බ් එකකින් පෙන්නන්නේ මේක අපිට මේක අතුරු ආබාධ වෙන්නන්නේ නැහැ. නෑ. මැෂින් එකකටවත් අපුඩ අපේ නැහැ. නමුත් මේ UV එකක් නැතුව කුකුලෙකුට දීලා බලන වතුර එක. කුකුල මරනවා. කුකුල මරනවා මේ UV එක නැත්නම්. මේ UV එකෙන් කරන්නේ අපිට නොපෙනෙන සියලුම දේ විසි බීජ පුච්චනවා. පිළ වතුර කාරහා එන්න පුළුවන් බයිපාස් එක. ආන් මේක ආරහා එනේවත් විසි බීජ මරණය කරලා තමයි ඔයාලගේ ෆිල්ටර් ටැංක් එකට ෆිල්ටර් වෙන්නේ. ආන් ඒක විතරයි තියෙන්නේ. වෙන ගැටලු භාගය හරි කියනවද නැතිද? මේ විදිහට මොන සද්දවලට නැතුනොත් මේක අවුලන්නේ සමහර ඩොසින් පම්ප් තියෙනවා සද්ද තියෙනවා. සද්ද නැති ඒවා තියෙනවා. සමහරක් ඒවා බටේ ඔයාලා යනකොට කිමිකල් යනකොට බටේ ගැස් වෙනවා එහෙම වෙනවද? ඒකෙන් කිමිකල් එක අදින වතුරත් අඩු වෙනවනේ. මේ මැෂින් අනුව තමයි කියන්නේ මැෂින් එකේ බ්‍රෑන්ඩ්ස් එක තමයි යන්නේ. සමහරක් ඔයාලා ඉන්ඩිකේට් බල්බ් එක මැදින් ඉන්ඩිකේට් කරනවා. හරි සුදු පාට බල්බ් එක ඉන්ඩිකේට් කරනවා. ඒ එක මොඩල් අනුව තමයි මේ මැෂින් එකේ සද්දේ වෙනස් වෙන්නේ.